ටීචර් අද මේ YouTube channel එකට ඔයගොල්ලන්ව අදත් මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ගොඩක් කස්ටමර්ස්ලා පටල ගන්න කාරණයක් ගැන. ඒ කියන්නේ ක්ලීන් අප් සහ ෆේෂියල් අතර වෙනසක් තියෙනවාද? ඒ වගේම ක්ලීන් අප් ෆේෂියල් කියන්නේ දෙකක්ද එකක්ද කියන කාරණේ. ඔව් ඇත්තටම ෆේෂියල් සහ ක්ලීන් අප් කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ඉතින් මෙතනදී මේකේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේකේ තියෙන කාලය. මේකට යන කාලය ඒ වගේම මේකේ තියෙන ස්ටෙප්ස් ටික ඒ වගේම තමයි ඒ පාරිභෝගිකයාගේ තියෙන වයස පාරිභෝගිකයාගේ ගැටලුව මත මේ දේවල් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම ක්ලීන් අප් සහ ෆේෂියල් කියන්නේ දෙකක් කියන එක ඔයගොල්ලෝ හොඳින් මතක තබා ගන්න. ඉතින් ඇත්තටම සමහර සැලොන්ස් වල ෆේෂියල් එකක් මට්ටමටම ක්ලීන් අප් කරන තැනුත් මම දැකලා තියෙනවා. ඇත්තටම එහෙම කරන්නේ ගොඩක් අය සමහරව දැනගෙනත් කරනවා, සමහරව නොදැනත් කරනවා. ඉතින් දැනගෙන කරන අය ගොඩක්ම කරන්නේ ඒකේ ෆේෂියල් එක කියන බෙනිෆිට්ස් වැඩි හින්දා, වාසිය වැඩි හින්දා ඒතකොට නැවතත් කස්ටමර්ව ආකර්ෂණය කරගන්නත් ඒ වගේම ක්ලීන් අප් එකට වඩා ෆේෂියල් එකේදී යන කොස්ට් එක හදා ගන්නත් තමයි ඒගොල්ලෝ ඒ දේ කරන්නේ. ක්ලීන් අප් එකක් සහ ෆේෂියල් එකක් අතර වෙනස දැන් මම කියලා දෙන්නම්. එතන ක්ලීන් අප් එකක් කියලා කියන්නේ ක්ලීන් අප් එකක් කිව්වම ඔයාලට වචනෙන්ම තේරෙනවා ඒකේ තේරුම මොකක්ද කියලා. ක්ලීන් අප් එකක් කියන්නේ පිරිසිදු කිරීම. ඉතින් ඔයගොල්ලෝ එදිනෙදා පාවිච්චි කරන ෆේස් වොෂ් එකේදී ගොඩක් දුරට වෙන්නේ මුහුණේ තියෙන කුණු දූවිලි යම් තාක් දුරකට ඉවත් වුණත් හොඳ ගැඹුරින් ඉවත් වෙන්නේ නැහැ. ඉතින් හොඳට ගැඹුරින් ඉවත් කරන්න නම් අපි ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ. මේ ක්ලෙන්ස් එකක් කරා ඔයගොල්ලන්ගේ කුණු දූවිලි අපද්‍රව්‍ය හොඳින් ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් පස්සේ අපි ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනවා අපි ක්ලීන් අප් එකේදී. ඉතින් අපේ මුහුණේ තියෙන සිදුරු ඕපන් කරනවා. එතකොට කුණු දූවිලි හොඳින් ඉවත් කරාට පස්සේ හොඳින් මුහුණේ තියෙන සිදුරු ඕපන් වෙනවා. ඉතින් ඕපන් වුණාට පස්සේ අපි ඒ කුණු දූවිලි ඉවත් කරලා ඕපන් වුණු සිදුරු නැවත වහගන්න අපි ටෝනර් පාවිච්චි කරනවා. ටෝනර් පාවිච්චි කරාට පස්සේ අපි ඒ ක්ලයන්ට්ගේ සමය ස්වභාවයට ගැලපෙන ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී සමයට ගැලපෙන දේවල් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ස්ටීම් එක පාවිච්චි කරලා හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න එක්ස්ට්‍රැක්ට් එකක් හදාගන්න. ඉතින් ඕක තමයි මේ මැනුවලි කරන ක්ලීන් අප් එකකදී කරන ප්‍රධාන ස්ටෙප්ස් ටික. ඊට පස්සේ අපි කරන්නේ හොඳින් පිරිසිදු කරගත්ත මූණ ඊට පස්සේ ටෝනර් ඇප්ලයි කරගෙන නැවත මොයිස්චරයිසර් එකක් හරි සන්ස්ක්‍රීන් එකක් හරි පාවිච්චි කරන එක. මේක තමයි ඇත්තටම ක්ලීන් අප් එකේදී කරන පියවර ටික. බලන්න මෙතනදී හිතෙන්න පුළුවන් ක්ලීන් අප් එකක් අපිට ගෙදරදීම කරගන්න පුළුවන් නේ කියලා. කොච්චර වාසියද ඉතින් ඒ සැලොන් යන්න ඕනෙත් නැහැ නේ කිය. එහෙම නැහැ. ඇත්තටම පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙක් යටතේ තමයි අපි ඇත්තටම ක්ලීන් අප් එකක් කරගන්න ඕනේ. මොකද අපිට අපේ සමට වඩාත්ම ගැළපෙන නිෂ්පාදන භාවිතයෙන් තමයි ඇත්තටම ක්ලීන් අප් එකක් සැලොන් එක සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි දැන් අපිට බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න උවමනාවකුත් තියෙනවා. එතකොට අපිට ස්ටීම් කරන්න වෙන්නේ අපිට මේ ස්ටීම නෑ. හැම එකම ස්ටීමර්ස් නෑනේ. අනිත් එක ස්ටීම් එකක් තිබුණත් කරගන්නත් බෑ. එහෙම තනියම අපිට ස්ටීම් එකක් හැන්ඩල් කරගන්න අමාරුයි. ඉතින් අපේ මුහුණේ තියෙන විදිහට. එතකොට අනිත් එක තමයි ස්ටීම් එකක් දැන් අපි ගෙදරදී පාවිච්චි කරනවා නම් අපි දැන් මුණක් හෙම්බිරිස්සාවක් මේ හැදුනහම අපි ස්ටීම් එක පාවිච්චි කරන්නේ මුහුණ යටට තියලානේ මේ පැත්තට තියලානේ. ඒ වුණාට අපි සැලොන් එකේදී කරන්නේ මුහුණේ උඩ පැත්තට තියෙන විදිහට තමයි. එතකොට අපිට ඇස් වලට විශේෂයෙන් බලපානවා. ඉතින් ඇස් දෙක ආරක්ෂා කරගන්නත් ඕනේ එතනදී. ඉතින් ඒකෙන් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙක් යටතේ රූපලාවන්‍ය ශිල්පියෙක් යටතේ මේ දේවල් කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් ක්ලීන් අප් එකේදී මම කියපු ওই ස්ටෙප්ස් තමයි තියෙන්නේ. ඉතින් මුණ ප්‍රෙස් කරනවා, ස්ක්‍රබ් කරනවා, ඒ වගේම බ්ලැක් හෙඩ්ස් ඉවත්, වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න ස්ටීම් කරලා ඒ දේවල් කරලා ඊට පස්සේ මොයිස්චරයිසර් එකක් හරි සන්ස්ක්‍රීන් එකක් හරි පාවිච්චි කරන මේ ස්ටෙප් ටික විතරමයි ඇත්තටම ක්ලීන් අප් එකට අදාළ වෙන්නේ. ක්ලෙන්සර් ටෝනර් කරලා අපි ස්ක්‍රබ් කරලා ඊටත් පස්සේ ස්ටීම් කරලා බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරගෙන අපි ඊට පස්සේ කරන්නේ මසාජ් එකට සූදානම් වෙන එක. ඉතින් මෙතනදී මසාජ් එකක් කරනවා කියන්නේ එතනදී විනාඩි 20ක විතර කාලයක් යනවා. ඉතින් මේ මසාජ් එක හරහා වෙන බෙනිෆිට්ස් වැඩි, ගොඩක් වැඩි. එහෙම කිව්වොත් ඇත්තටම ක්ලීන් අප් එකේදී මසාජ් එකක් වෙන්නේ නැහනේ.
ෆේෂල් එකේදී වෙන මසාජ් එක හරහා අපිට පුළුවන් හොඳ මාංශ පේශී ශක්තිමත් කරගන්න. මූණේ තියෙන මාංශ පේශී ශක්තිමත් කරගන්න. ඒ වගේම තමයි හොඳ රුධිර සංසරණයක් අපිට ක්‍රමවත්ව ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වගේම තමයි මේකනදී නිල සම්භාහනයක් සිදු වෙනවා. අපේ මූණේ තියෙන විවිධ නිල ස්ථාන. ඉතින් මේ නිල සම්භාහනය හරහා හොඳින් අපේ සම පිරිසිදු කරලා ඒ අපද්‍රව්‍ය වසා පද්ධතියට මුදා හැරලා හොඳ පිරිසිදු සමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලීන් අප් එකට වඩා ෆේෂල් එකේදී තියෙන කාලය වැඩි. ඒ කියන්නේ ෆේෂල් එකෙන් තියෙන සමය පැහැපත් වීමේ කාලය වැඩියෙන් තියෙනවා. දැන් ක්ලීන් අප් එකක් කරනවා නම් අපි හරිනම් සති 2කට සැරයක්වත් කරන්න ඕනේ. ඉතින් සති දෙකකින් දෙකට ගොඩක් අය සැලොන්ස් වලට එන්නේ නැහැ. උපරිම මාසෙකට සැරයක් තමයි හැමෝම එන්න බලන්න. ඉතින් මාසෙකට සැරයක් එද්දී ඇත්තටම අපේ සමය තත්ත්වය දිගු කාලිනව රඳවා ගන්න අපිට ෆේෂල් එකක් ඉතාමත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි මසාජ් එකකින් පස්සේ අපි සිද්ධ කරන්නේ පැක් එකක් යොදන එක. අපේ හැමේ තියෙන හැම අපද්‍රව්‍යයක්ම ඉවත් කරලා අපි කරනවානේ මසාජ් එක හරහා අපිට හොඳ රුධිර සංසරණයක්, ඒ වගේම මාංශ පේශී ශක්තිමත් කරනවා, ඒ වගේම හැමේ තියෙන එල්ලා වැටීම් ඒ දේවල් අඩු කරනවා, රැලි වැටීම් අඩු කරනවා. ඉතින් මේ දේවල් කරලා අපි ඊට පස්සේ හොඳ තත්ත්වයකට ගන්න අපේ සමට හොඳ පෝෂණයක් ලබා දෙන්න අවශ්‍යයි. අපි පැක් එකක් පාවිච්චි කරනවා. ඉතින් පැක් එක හරහා අපිට හොඳට සමට පෝෂණයක් ලැබෙනවා. ඉතින් සමට පෝෂණය ලැබුණාම හොඳ එළියක්, දීප්තිමත් භාවයක් අපිට ලැබෙනවා. ඉතින් ඒක තමයි ෆේෂල් වල තියෙන පියවර ටික. ඒ වගේම සමහර අය මේතනදී සීරම් වර්ගත් පාවිච්චි කරන සමේ තත්ත්වය අනුව විවිධ සමයට ගැලපෙන සීරම් වර්ගත් පාවිච්චි කරනවා. එතකොට තවත් අපේ සම හොඳින් ග්ලෝ ගතියක් ඇති වෙනවා. පැහැපත් වෙනුමක් ඇති වෙනවා. ඉතින් දැන් ක්ලීන් අප් එකක් සහ ෆේෂල් අතර තව තියෙනවා දෙයක්. ඒ තමයි මම කියවනේ ක්ලීන් අප් එකක් හැමෝටම කරන්න ෆේෂල් එකක් හැමෝටම කරන්න බෑ කියලා. ඉතින් එතනදී ගර්භණී මව්වරුන්ට අධිරුධිර පීඩනය තියෙන අයට, නිරන් රෝග තියෙන අයට ඇත්තටම ෆේෂල් සුදුසු වෙන්නේ නැහැ. මොකද එතකොට දැන් නිල සම්භාහනය හරහා අපේ දැන් ගර්භණී මාතාවකට හෝමෝන් වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට කලලයට හානියක් සිද්ධ වෙන්නත් පුළුවන් ඒ හරහා. ඒ වගේම තමයි අධිරුධිර පීඩනය තියෙනකොට අපිට සම්භාහනය හරහා තවත් රුධිර පීඩනය ඉහළ යනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න බැරි. ඉතින් අපිට පුළුවන් ක්ලීන් අප් එකක් ඒ අය වෙනුවෙන් කරන්න. ඉතින් ඒව තමයි ඇත්තටම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ෆේෂල් එකකදී ක්ලීන් අප් එකට වඩා ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. වාසි තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන වෙනස. සහරා ඔයගලන්ට මේ ගැන හොඳ දැනුවත් වීමක් ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ වටින වීඩියෝ ඉදිරියට දැනගන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගලන්ගේ මේ සැලොන් ටීචර් YouTube channel එකේ bell icon එක click කරන්න. එතකොට ඔයගලන්ට ඉදිරියේදී තවත් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ යාළුවටත් මේ channel එක share කරන්න, ඒ වගේම subscribe කරන්න. ඉතින් නැදී සිටියට ගොඩාක් ස්තුතියි.